හරි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මෙහෙයුම් කළමනාකරණයේ පාඩමේන කම්මල් පිළියෙත සැලැස්ම ගැන. ඒ කියන්නේ සරලව පාඩම් කරගන්න ලේසි විදියට කම්මල් පිළියෙත සැලැස්ම කොටස කියලා දෙන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. ඔන්න ඔයාලට කම්මල් පිළියෙත සැලැස්ම පැහැදිලිව තේරුම් ගන්න බෝඩ් එකේ පොඩි රූප සටහනක් ඇල්ලලා දිනවා. මේක අනුසාරයෙන් අපිට පිළියෙත සැලැස්ම පැහැදිලි කරගන්න පුළුවන්. පළවෙනි එක ක්‍රියාවලි පිළියෙත. ළමයි ක්‍රියාවලි පිළියෙත කියන්නේ මෙන්න මේකයි. මෙන්න මෙහෙම මතක තියාගන්න. නිෂ්පාදන ක්‍රියාවලියේ අධීර කීපයක් තියෙනවා. එක අධීරක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය හැමදේම එක තැනක කරනවා. එතනින් පස්සේ ඊළඟ තැනට යනවා. මොකද කිව්වේ? නිෂ්පාදන ක්‍රියාවලියේ අධීර කීපයක් තියෙනවා. එක අධීරක් සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන හැමදේම එක තැනක කරනවා. උදාහරණයක් තියෙනවා පුටුව ඇඳලා. පුටුව තමයි හොඳම උදාහරණය. දැන් හිතන්න පුටුවක් හදන එක. පුටුවක් හදද්දි මොකද වෙන්නේ? අධීර කීපයක් තියෙනවානේ. අපි එකට ලී ටික ගන්නවා, ලී ටික ඉරනවා, යතු ගන්නවා, ඊට පස්සේ ඒකේ ලී වල මට්ටම් කපනවා, ඊට පස්සේ පුටුව හදනවා, පුටුව හදලා පේන්ට් කරනවා, ඊට පස්සේ තමයි ලීට යන්නේ. ඔය වගේ අධීර කීපයක් තියෙනවා. එක අධීරක් සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන හැමදේම එක තැනක කරනවා. ලී කපන තැන කරන්නේ ලී කපන එක විතරයි. ඊට පස්සේ ලී වල මට්ටම් කපන තැන කරන්නේ මට්ටම් කපන එක. ඊට පස්සේ පුටුව හදන තැන කරන්නේ පුටුව හදන එක. ඊට පස්සේ පේන්ට් කරන තැන පේන්ට් කරන එක කරනවා. එතකොට මේකේ අධීර කීපයක් තියෙනවා. එක අධීරක් සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන හැමදේම එක තැනක කරනවා. එතනින් පස්සේ ඊළඟ තැනට ගෙනියනවා. මේක පහසු නැද්ද? නැත්නම් හැමදේම එක තැනක කරද්දි මොකද වෙන්නේ? වැඩේ සැලඩ් වෙනවා නේද? අන්න එක අධීරක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ එක තැනක සිදුවන ආකාරයට පිළියෙත සකස් කරන එකට අපි කියනවා ක්‍රියාවලි පිළියෙත. මතක තියාගන්න පුටුව. හරිනේ? හරි. දෙවෙනි පිළියෙත සැලැස්ම තමයි නිෂ්පාදිත පිළියෙත. ළමයි නිෂ්පාදිත පිළියෙත කියද්දී හොඳම උදාහරණ දෙකක් මතක තියාගන්න බීම බෝතලයක් හදන එක සහ මෝටර රථයක් හදන එක. මෙතනදී නිෂ්පාදන ක්‍රියාවලියේ එක් කාර්යස්ථානයකින් ඊළඟ කාර්යස්ථානයට රේඛීය ගලා යාමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ පිළිවෙලට රේඛීයව ගලාගෙන යනවා. උදාහරණයක් බීම් බෝතලයක් හදන එක අපි ගමු. බීම් බෝතලයක් දෙකටම බීම් බෝතලේ හදලා ඒකට බීම ටික පොරවලා මුඩිය හයි කරලා සීල් කරලා ওই විදිහට වැඩ යන්නේ. අන්න රේඛීයව ගලා යාමක් තමයි තියෙන්නේ. ඔයා ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් වල දැකලා තියෙනවද මංච් ක්‍රීම් කකර් එකේ එහෙම බිස්කට් එක හැදෙන හැටි මැෂින් වල පෙන්නන ඇඩ්වර්ටයිස්මන්ට් එකේ. අන්න ළමයි නිෂ්පාදිත පිළියෙත. මෝටර රථයක් හදන හැටි ගන්න නිෂ්පාදිත පිළියෙත. නේද? මෝටර රථය හදද්දී ඒකට අවශ්‍ය කරන අංගෝපාංග ටික එකතු කරලා ඒක හරියට පිළිවෙලට මැෂින් වලින් ඇවිල්ලා හැදෙන විදිහ නේද? අන්න ළමයි නිෂ්පාදිත පිළියෙත. මොකද්ද? එක් කාර්යස්ථානයකින් ඊළඟ කාර්යස්ථානයට රේඛීයව ගලා යන ආකාරයට පිළියෙත සකස් කරන එකට අපි කියනවා මොකද්ද? නිෂ්පාදිත පිළියෙත. හොඳම උදාහරණ දෙක මේක මතක තියාගන්න. මේක ලේසි වාට. ළමයි තුන්වෙනි පිළියෙත සැලැස්ම තමයි ස්ථාවර ස්ථානීය පිළියෙත. මේ කියන්නේ මොකද්ද? වචනෙන්ම අපිට පොඩි අයිඩියා එකක් එනවා ස්ථාවර ස්ථානීය පිළියෙත. මෙතනදී වෙන්නේ නිෂ්පාදිතේ එක තැනක අපි හදනවා. එක තැනක අපේ ප්‍රොඩක්ට් එක හදනවා. ඒකට අවශ්‍ය කරන හැමදේම එතෙන්ද ගෙන්නනවා. උදාහරණයක් අපි ගමු නැවක් හදන එක. මේවට රූප සටහන ගැනලා තියෙනවා නැවක්. ළමයි නැවක් හදද්දී ඒ නැවට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික, ඒකට අවශ්‍ය කරන ශ්‍රමය, ඒකට අවශ්‍ය කරන ඉංජිනේරු සේවා, ඒ ඔක්කොම නැව හදන තැනට ගේන්න එපා. ඕනේ ප්‍රායෝගිකව එහෙම කරන්න එපා අපි. නැත්තම් නැව කියන එක අපිට දැන් මෙතනදී වගේ තනින් තැනට ගෙනියන්න පුළුවන්ද? පුටුව හදනවා වගේ එක තැනකින් තව තැනකට උස්සන් යන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙතනදී වෙන්න ඕනේ අර හැමදේම එක තැනකට ගේන්න ඕනේ. ඇයි මේම කරන්නේ අපි? ළමයි අපිට පහසුවෙන් චලනය කරන්න බෑනේ. නැවක් හදනවා කියන්නේ නැව කෑලි කෑලි වලට කඩලා අපිට ගෙනියන්න බෑනේ. පහසුවෙන් ගෙනියන්න බැරි. පහසුවෙන් එහා මෙහා කරන්න බැරි නිෂ්පාදනය සඳහා මෙන්න මේ ක්‍රමය යෝග්‍යයි. එතකොට මෙතනදී වෙන්නේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික, ශ්‍රමය ටික, බලය, උපකරණ ඔය ඔක්කොම නිෂ්පාදනය කරන තැනට ගේනවා. එතනදී තමයි ප්‍රොඩක්ට් එක හදන්නේ. හරිද? නැවක් හදන එක හොඳම උදාහරණයක් ගන්න. ඊට අමතරව අපිට කියන්න පුළුවන් ළමයි බිල්ඩින් එකක් හදන එක. නේද? බිල්ඩින් එකක් හදද්දී ඔයා දැකලා තියෙනවද? ඒකට අවශ්‍ය කරන වැලි ටික ඔන්න එහා පැත්තෙන් ගෙනල්ලා ලෝඩ් කරනවා. ඊට පස්සේ ගල් ටික එහෙම ලෝඩ් කරනවා. ඊට පස්සේ මැෂින් ටික ගේනවා. සේවකයෝ ටික වැඩ කරන ශ්‍රමිකයෝ ටික එනවා. අන්න ළමයි ස්ථාවර ස්ථානීය පිළියෙත. මතක තියාගන්න නැවක් හදන එක, කන්ස්ට්‍රක්ෂන් මොකක් හරි බිල්ඩින් එකක් හදන එක ස්ථාවර ස්ථානීය පිළියෙත. වෙන්නේ මොකක්ද? නිෂ්පාදන ක්‍රියාවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික, ශ්‍රමය ටික, බලය, උපකරණ ඔය ඔක්කොම නිෂ්පාදනය කරන තැනට ගෙනල්ලා පිළියෙත සකස් කරන එකට අපි කියනවා ස්ථාවර ස්ථානීය පිළියෙත. එතකොට මේක වඩාත් යෝග්‍ය වෙන්නේ මොන නිෂ්පාද සඳහාද? අර පහසුවෙන් එහා මෙහා කරන්න බැරි, චලනය කරන්න බැරි නිෂ්පාද සඳහා මේක වඩාත් යෝග්‍යයි. හරිනේ? ළමයි අවසාන එක කුටි පිළියෙත. ඔයාට කුටි පිළියෙත කියද්දිම තේරෙනවා කුටියක තමයි වැඩේ වෙන්නේ. මෙතනදී කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ එක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සකස් කරනවා. උදාහරණයක් ඇගලුම් කර්මාන්තශාලාවක් ගන්න. අර එක සමාන යන්ත්‍ර විෂම යන්ත්‍ර වෙන වෙනම නිෂ්පාදන කර්මාන්තශාලාවේ කුටිවල සකස් කළා නිෂ්පාදන කටයුතු ගලාගෙන යන ආකාරයට තමයි වෙන්නේ. අපි යෝගට කියනවා කුටි පිළියෙත. කුටි පිළියෙත කියද්දි මතක තියාගන්න උදාහරණයක් ඇගලුම් කර්මාන්තශාලාවක්. ඇගලුම් කර්මාන්තශාලාවක වෙන්නේ මොකද්ද? කුටි පිළියෙත. මෙතනදී වෙන්නේ අර එක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සකස් කරලා නිෂ්පාදන කටයුතු ගලා යන ආකාරයට සිදුවීමක් තමයි වෙන්නේ. එතකොට ඕක තමයි කම්මල් පිළියෙත සැලැස්මේ වැදගත්ම කොටස් 4. මේකේ තියෙන ප්‍රධාන කොටස් 4. ක්‍රියාවලි පිළියෙත තියෙනවා, නිෂ්පාදිත පිළියෙත තියෙනවා, ස්ථාවර ස්ථානීය පිළියෙත තියෙනවා, කුටි පිළියෙත තියෙනවා. ක්‍රියාවලි පිළියෙත උදාහරණයක් ගන්නවා පුටුවක් හදන එක, නිෂ්පාදිත පිළියෙතට ගන්න
මෝටර රථයක් නේද? එහෙම නැත්නම් බීම් බෝතලයක් හදන එක. ස්ථාවර ස්ථානයේ පිළිතර ගන්න නැවක් හදන එක. එහෙම නැත්නම් මොකක් හරි බිල්ඩින් එකක් හදන එක. ඒ වගේම කුටි පිළියෙතට ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කටයුතු සිදු වෙන විදිය. හරිද? ඕක තමයි මෙහෙයුම් කළමනාකරන කම්මල් පිළියෙත සැලැස්මට දෙන්න පුළුවන් සරලම නිර්වචනය සහ ඔය කොටස් ටික මතක තියාගන්න හොඳම ක්‍රමය. එතකොට ඔයාලට මේ වීඩියෝ එක බලද්දි මෙන්න මේ රූප සටහන ඔයාගේ නෝට් එකක් තියෙනවා නම් ඇඳගන්න. එතකොට අපි ඉස්සරහට මේ පාඩමේ වැදගත් කොටස් ටිකක් තව කතා කරනවා. ඔයාලට එක්සෑම් එකට මතක තියාගන්න ලේසි වෙන විදිහට කතා කරනවා. ඉදිරි පාඩම් වලට මේ විදිහට අපි වීඩියෝස් ටික අප්ලෝඩ් කරනවා. හරිනේ? එහෙනම් හැමෝටම ළමයි ආයිබෝවන් ජය වේවා. බයි.